මම දැන් හොයන්දී ඉන්නේ කැලණි විහාරය ආසන්නයේ වේල්ල උඩ එහෙම නැත්නම් බන්ටෙක උඩ. ඔයගලන්ට පේන ඇති මේ බන්ටෙක උඩ මිනිස්සුත් ඇවිල්ලා ඉන්නවා. ඉතින් නම් වතුර මට්ටම තව අඩි 10ක විතර පල්ලෙහා තමයි තියෙන්නේ. ඉතින් මේ වෙලාවේ බොරු ප්‍රචාරයක් යනවා. මේ වේල්ල මේ වතුර මට්ටම දරන්න බැරුව මේක මේ පුපුරලා යනවා. පුපුරලා යන ආසන්නක මම දැක්කේ වගේ තියෙන. ඉතින් එහෙම බොරු ප්‍රචාර දාලා මිනිස්සුන්ව රවට්ටන්න එපා. මේකෙදි මේ ගඟේ වතුර මට්ටම වැඩි වෙච්ච නිසා මේ වගේ ධාරානිපාත වැස්සක් ඇදහැරිලා මේ පොළොව තෙත් වෙලා තියෙනකොට ඉතින් මේ වතුර මට්ටම ඉස්සෙනකොට යටින් උල්දිය තුමන එක බොහොම සාමාන්‍ය එකක්. අපි 2016 දිත් දැකලා තියෙනවා. ඒක 2018 දිත් දැකලා තියෙනවා. ඉතින් මේ තියෙන මේ වගේ උල්දිය ගලාගෙන යනවා මේකෙන් එහා පැත්තට යනකොට. ඒ නිසා මිනිසුන්ට මේ මෙච්චර ව්‍යසනයක් වෙලා තියෙන වෙලාවේ රටේ මිනිසුන්ට පීඩාගෙන දෙන බොරු ප්‍රචාර නැතුව ඇත්තට තොරතුරු ජනගත කරන්න. මිනිසුන්ට ඇත්තටම අවධානමක් තියෙනවා නම් ඒක ජනගත කරන්න. එහෙම නැතුව වෙනත් දේවල් කියලා මේ මිනිසුන් මේ වෙලාවේ තවත් කබලෙන් ලිපට වටන්න දැස්ති වෙන්න එපා. බොහොම ස්තුතියි.